නැවුම් පළතුරු බීම තමයි මම වැඩිපුරම බොන්නේ. මගේ මේ ඇත්තටම ඇඟ වගේම මූණ වගේම මේ අතපය ඔක්කොම සුදුයි. ඇත්තටම මේක ගලවන්න බෑ සීතලයි. ඉතින් ඒනට මම නැවුම් පළතුරු නැවුම් එළවලු තමයි ඇත්තටම කෑමට ගන්නේ. මේ ඒ ඇත්තටම හැමෝම අහනවා තව මැසේජ් එකක් තියෙනවා. අය අහනවා මේ උච්චර ලස්සන කොහොමද කියලා අහනවා. අනේ නෝනට එහෙම දැනෙන්නේ නැහැ. ඇත්තටම මම වැඩිපුර කිරි කනවා. ඇත්තටම කිරි කනවා ඒක මගේ ආසම කෑමක්. මම කිරි වලට ගොඩක් ආසයි. පළතුරු වැඩිපුර ප්‍රමාණයක් කෑවෙනවා. එන්න කියන්නේ චුට්ටක් එළිය බලමුකෝ. බලන්නකෝ එළියට මොකද දැන් කියලා. ඇත්තටම එළියට යන්න බෑ සීතලයි. මම ඔයාලා හින්දා තමයි මේ එළියට ආවේ වහිනවා. දැන් චුට්ටක් ඇස පායලා තියෙන්නේ. ඔන්න යාළුවනේ මං ඉන්න පරිසරේ ඇත්තට නෝර්ලි කියන්නේ අද දවස වහිනවා. ඉතින් අපි චුට්ටක් ඇවිදින්න හිතාන තමයි කොළඹ ඉඳලා ආවේ ආසාවෙන්. පසුගිය ලොකු ව්‍යසනයක් වුණා පසුගිය කාලේ. ඉතින් ඒත් එක්ක දැන් අපි ඇත්තටම ඒකෙන් මිදිලා ඉන්නේ. ඉතින් ආසයි හිතුණා. ඉතින් ඇත්තටම මේ නෝර්ලි දැන් කොහොමද කියලා බලන්න. උනට දැන් එළියකටවත් යන්න බෑ. පරිසරයේ හැටි දැන් ඔයාලා දැක්කනේ. යන් ඇතුළට මට ඇත්තටම සීතලයි ඉන්න බෑ. ගොඩක් අමාරුයි එළිය. ඔයාලට උනත් ආවනම් ඒක දැනෙයි. ඇත්තටම මම හිතන්නේ ඔයගොල්ලෝ මාව දැක්කා දැන්. ඉතින් මගේ වීඩියෝස් වලට මම ඇත්තටම අලුතෙන් ලොග් එකක් ගෙනගෙන ආවම ඔයගොල්ලන්ට බලන්න පුළුවන් මාව සබ්ස්ක්‍රයිබ් කරන්න. මාව සබ්ස්ක්‍රයිබ් කරාම ඔයගොල්ලන්ට මම දාන ලොග් එක බලා ගන්න පුළුවන්. ඉතින් අනේ යාළුවනේ මම ඔයාලගෙන් ඇත්තටම ආදරෙන් ඉල්ලනවා මට ලයික් කරන්න, මාව කමෙන්ට් කරන්න, මාව සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා. මං ඉතින් ආසයි මේ ශේෂ්ත්‍රය තුල ගොඩක් රැඳෙන්න. සීතලයි චුට්ටක් ඉතින්. මේ නිදා ගන්නම් කියලා හිතනවා. සීතල වැඩි නිසා බෑ. ඉතින් මේ බඩගිනි දැන් ඇත්තටම මේ තාම රැට කාලා නැහැ. දැන් හවස් වෙලා දවල්ට කෑම කෑවෙත් නැහැ. එකපාරම ටචුටින් කන්නම් කියලා තමයි හිතන්නේ. ඉතින් මං චුට්ට මාතයි. කෑම වැඩියෙන් කැවෙන ඉඳ වෙන්න මං ඉච්චර මාත. ඉතින් යාළුවනේ මං හිතනවා මං ඔයගොල්ලන්ට මොන හරි දෙයක් කරා කියලා. ඔයගොල්ලෝ මට මගේ වීඩියෝ එකේ මට ඕන උනේ ඔයාලට මං කවුද කියලා තීරුම් කරන්න. ගිහින් එන්නම්. සුබ දවසක්. ඔයාලට මං කියවනේ එළිය චුට්ටක් පෙන්නන්නම් කියලා. නෝර්ලියේ කඳු පන්ති බලන්නකො මීදුම වැටිලා. ඉතින් දැන් වැස්ස පායලා තියෙන්නේ. මම ඔයාලට අලුත් ලොග් එකක් ගෙනල්ලා ඉක්මනට එවන්නම්කෝ.